සුබ දවසක් වේවා. කොහොමද ඔයාලට මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මම දාපු චූටි තෙමු ඕඩර් එකක් තමයි මේ පෙන්නන්නේ. මං ඉක්මනට කියන් යනවා. මේක චූටිම වීඩියෝ එකක්. මේ තියෙන්නේ අර සිංක් එක ගාව kitchen sink water splash guard එක. මේක රුපියල් 970 ගාණක් වගේ තමයි උනේ. හැබැයි ඒක අර තිබ්බ විදිහටම නෑ, ඒක ඇඹරිලා තියෙන්නේ. ඉතින් මම ඒක රිෆන්ඩ් කරන්න ඒගොල්ලන්ට මෙසේජ් එක දැම්මහම මට ඒක රිෆන්ඩ් එක දාන්න ඕකේ කරලා තිබ්බා. නමුත් ඒක චුට්ටක් හදාගන්න මම try කරනවා. ඒක ඇදේට තියෙන්නේ. ඒක අර සිංක් එකෙන් අපි භාජන හොදනකොට අර වතුර බිමට වැටෙන්නේ නැති වෙන්න තියාගන්න එකක්. ඒක ඇත්තටම කෙලින් තිබ්බම ඇත්තටම හොඳයි. ඒක හොඳට හැලවෙනවා. ඊළඟට මම ගත්තේ වොෂින් මැෂින් එකට දාන්න පුළුවන් ලිඩ් ෆිල්ටර් එකක්. ඒක රුපියල් 350ක් වගේ තමයි උනේ. ඊළඟට මම ගත්තේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වල එහෙම අතු එහෙම මේ නැමිලා තියෙන ඒවා එකට ගැදර් කරලා තියන්න පුළුවන් මේ ට්‍රාන්ස්පරන්ට් මේ පුංචි ගැජට් එකක්. ඒකේ සයිසස් 4ක් තියෙනවා. මගේ අර CC ප්ලාන්ට්ස් වගේක් තියෙනවා. ඒවා ඔක්කොම බර වෙලා තියෙන. ඒ ටික පොඩ්ඩක් මට එකට එකතු කරලා තියාගන්න තමයි මම ඒක try කරලා බලන්න ගෙන්න ගත්තේ. ඊළඟට මම මේ ඕඩර් එක දාන විශේෂම හේතුව තමයි මෙන්න මේ රතු පාට පර්ස් එක. මම අපේ shops වලින් මේ රතු පාට පර්ස් එක බැලුවා. ඩබල් ෂිප් එක මේ ඩබල් ෂිප් තියෙන එකක් මම බැලුවේ. හැබැයි මේ අර දිග පටිය තියෙන එක නැහැ සමහර ඒවා. මොකද මට මේ පටිය ගොඩක් වැදගත් වෙනවා. shopping කරනකොට මට ඒක මේ side එකේ මට එල්ලගෙන බඩු select කරන්න පුළුවන්. නැත්නම් පර්ස් එකත් එක අතකින් අල්ලගෙන මට ඒක හරි අපහසුයි. මේ කරෙන් එල්ල ගන්න මට දිග පටිය තියෙන එකක් තමයි බැලුවේ. ඉතින් මේක රුපියල් 1900 ගාණක් තමයි උනේ. මේක ඇත්තටම හොඳයි. ඒක නියපොතු පාරක් මං ගහලා බැලුවා. එහෙම හිටින්නෙත් නෑ. සාමාන්‍යයෙන් හොඳයි. ඊළඟට මගේ මේ රයිස් කුකර් එක කැඩුනා. ඉතින් අලුතෙන් රයිස් කුකර් එකක් ගත්තා. ඒක ඉතින් පෙන්නන්න දෙයක්වත් නෙමෙයි. ඉතින් ඕනම ගෙදරක රයිස් කුකර් එකක් තියෙනවානේ. ඊළඟට මට කියන්න බැරුණා මම හැව්ලොක් සිටි මාල් එකේ ගිය වෙලාවක මම ගත්තා අබාන් ෂෝරූම් එකෙන් සෝස් පෑන් එකක් ස්ටේන්ලස් ස්ටීල්. ඒක මම කලින් ගත්ත එකක්. ඉතින් මේක රුපියල් 9500ක් වුණා. මේක ගොඩක් හොඳ බරයි. මේක හැන්ඩල් එක එහෙම අත රත් වෙන්නේ නැහැ. මේකේ මම ගොඩක්ම ගත්තේ බිත්තර වගේ බදින්න. මම non stick use කරන එක සම්පූර්ණයෙන්ම අත්හැරලා තියෙන. සම්පූර්ණයෙන්ම කියන්නේ හොඳම non stick එකක් තිබ්බොත් තමයි මම ගන්නෙ. සෞඛ්‍ය ආරක්ෂිත එකක් බලලා. මේක කිසි ප්‍රශ්නයක් නැතුව බිත්තර බදින්න ඒවට මේවට ගන්න පුළුවන්. මේක ඇලෙන්නේ නැති වෙන්න. මේක උයන සිස්ටම් එකක් තියෙන. ඒ විදිහට ඉවුවත් මේක හොඳටම හොඳයි. අපිට ඔච්චරයි ගිහිල්ලා එන්න. මාව subscribe කරන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.